ඔයාලා හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ. අද වීඩියෝ එක පටන් ගන්න කලින් හැමෝම අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා පහළ තියෙන subscribe button එක අනිවාර්යයෙන්ම click කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට මේ වගේ අලුතෙන් දාන වීඩියෝ සම්බන්ධයෙන් දිගින් දිගටම දැනගැනීමේ හැකියාව තියෙන්නේ. වගේම මෙවැනි අස්ම සම්බන්ධව අප්ඩේට් දිගින් දිගටම දැනගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට අපි එහෙනම් කතා කරමු අද වීඩියෝ එක සම්බන්ධයෙන්. ගොඩක් අය අපෙන් කමෙන්ට් කරලා අහලා තිබ්බා මාර්තු මාසයේ අස්වැසුම වැඩිවීමක් සිදු වෙනවා කියලා අප්ඩේට් එකක්. ඒ කියන්නේ කතාවක් කියනවා. ඒක ඇත්තක්ද කියලා ගොඩක් අය කමෙන්ට් කරලා අහලා තිබ්බා. ඒකට පිළිතුරක් තමයි අපි අද වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ. ඒ කියන්නේ මාර්තු මාසයේදී රුපියල් 20000කින් අස්වැසුම වැඩි වෙනවා කියලා කතාවක් කියනවා කියලා. ඒක සම්බන්ධව ගොඩක් අය අහලා තිබ්බේ. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ අස්වැසුම වැඩිවීමක් මාර්තු මාසයේදී සිදු වෙනවා. මේක දෙවෙනි අදිරිය අයගේ කියලා අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව සඳහන් කරන දේ. ඒ වගේම මේ වගේ 20000ක මුදලක් වැඩි වෙනවා කියලා කොහෙවත්ම කියලා නැහැ. ඒ කියන්නේ මුදල් ප්‍රමාණයක් වැඩි වෙනවා. සමහර මේක 20000 වෙන්න පුළුවන්, 10000 වෙන්න පුළුවන්, 5000 වෙන්න පුළුවන්. එකිනෙකට වෙනස් වෙයි. ඒ වගේම මේක හැමෝටම ගොඩක් දුරට ලැබීමේ ඉඩ කඩක් තියෙනවා. මොකද මේ දවස්වල යන වාතාවරණයත් එක්ක ඒ වගේම රජයට මේ වෙනකොටත් ලොකු ඒ කියන්නේ මේ අවුරුද්දේ ආදායම වැඩි වෙලා තිනවා. ආදායමත් එක්ක සමහර විට ඔයාලා ගැන සලකා බැලීමේ ඉඩ කඩ තියෙන අස්වැසුම ලැබීමට සුදුසු අයට හෝ හැමෝගෙම වගේ මුදල් වැඩි වීමක් සිදු වෙන්න පුළුවන්. හැමෝගෙම වගේ මුදල් වැඩි වෙනවා නම් අර වගේ කියන වගේ රුපියල් 20000ක වගේ වැඩි වීමක් නම් කොහොමත් සිදු වෙයි කියලා හිතන්න බෑ. රුපියල් 10000 5000 වගේ මුදලක් වැඩි වීමක් වෙනවා කියලා කොහොමත් වැඩි වීමක් සිදු වෙනවා. ඒක කොයි විදිහට වෙයිද කියලා තාම සඳහන් කරලා නැහැ. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න ඔයාලා හැමෝම. එතකොට ඔයාලට පුළුවන් අපි අලුතෙන්ම එන අප්ඩේට් සම්බන්ධව අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. මේවැනි අප්ඩේට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ මාර්තු මාසයේදී අස්වැසුම වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම ඉදිරි සති භාගයේදී නිවැරදි තොරතුරක් අපිට ලබා ගන්න හම්බෙයි. අනිවාර්යයෙන්ම එහෙම තොරතුරු ලැබුණු ගමන්ම අපේ channel එක හරහා ඔයාලව දැනුවත් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් කලින් කිව්වා වගේම channel එක subscribe කරලා bell icon එකත් all click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.